දැන් අපිට හැකියාව ලැබිලා තියෙනවා අවසානයක් කරා ළඟා වෙන්න. කවුද ඇතරම ජනප්‍රිය, කවුද දක්ෂතම? මොකද අත්වල සන්නාදයක් ලබා දෙමු. අපි අවසන් තරගය සඳහා සහභාගී වුණු අපේ දරුවන් පළමුවෙන්ම මොබිටෙල් සමාගමෙන් ප්‍රදානය කරන මොබිටෙල් දුරකථන සම්බන්ධතාවයන් සමග ජංගම දුරකථන 10ක් ප්‍රදානය කරන්න අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මොබිටෙල් සමාගමේ විධායක කළමනාකාර ප්‍රසාද් මලලසේකර මහත්මයා ආරාධනා කර සිටිනවා. සීමා සති ඩීටී සමාගමේ අධ්‍යක්ෂක එස්.අයි. ජයගුරු මහත්මයාට මේ තරඟකරුවන් 10 දෙනා සඳහා සීමා සති ඩීටී සමාගමෙන් පිරිනමන ත්‍යාග ප්‍රදානය කරන්නට 14762ක් ළමා දරු අතරින් අවසාන වඩේට තේරු ළමා දරු 10 දෙනා සඳහායි මේ ත්‍යාග පිරිනමන්නේ. සුදුන් දෙනවා ඩීටී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මී ගුණරත්න මහත්මයාට අපට මේ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව මේ තරගය කරගෙන යාම සඳහා සයි ජයගුරු මහත්මයා විසිනි මේ පිළින ප්‍රදානය කරන්නේ මේ තරඟකරුවන් 10 දෙනා සඳහා. අපි රට වටා ගිහිල්ලා දිස්ත්‍රික්ක 22ක් පුරා ඇවිදලා බොහෝම දුෂ්කර වූ වෙහෙස වූ කාර්යයෙන් පස්සේ තමයි මේ 10 දෙනා සොයාගත්තේ. මේ 10 දෙනා ගැන මතක් කරනකොට අපේ විනිශ්චය මණ්ඩලයත් අමතක කරන්න බෑ. විනිශ්චය මණ්ඩලය විශේෂයෙන් දායක වුණා අපේ මේ 10 දෙනා සොයා දීම සඳහා. දක්ෂතාවකරුවා ලෙස අද කිරුළු පළඳින මොහොත දක්ෂතම තරඟකරු. කවුද දක්ෂතම තරඟකරු? ජනිත් ඔතප්පල සන්නාදයක් ලබා දෙන්න. අපි ත්‍යාගය ලබා දෙමු. බුද්ධික ඔහු කඳුළු සලනවත් එක්කම රහසේ තවත් කොයිතරම් දෙනෙක් කඳුළු සලනවද ඒවා සතුටු කඳුළු. අපි ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සීමා සති ඩීටී සමාගමත් ස්වාධීන රූපවාහිනී සේවයත් වෙනුවෙන් අද පුංචි ජනිත් රශ්මික ඉන්දමල්ගොඩ එක්ස්ට්‍රා ළමාතරු අවසාන මහා තරගයේ දක්ෂතම ළමා ගායකයා ලෙසින් අභිෂේක ලබනවා. ජනිත් සීමා සහිත ඩීටී සමාගමේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ ඔබේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ මුළු මහත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගේම උණුසුම් සුබ පැතුම් මේ මොහොතේදී ඔබට එක් කරන්නට අපි සූදානම්. ජනප්‍රියම එක්ස්ට්‍රා ළමා තරුව ලෙස කිරුළු පළඳින්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඔබ හිතුව හරියටම හරි. ඒ චතුර සුපුන් විජේසිරිවර්ධන. රටේම විසිරී පැතිරී ඉන්න ඔබේ හදවත දිනාගත්තු, ඔබේ හදවත හොරාගත්තු ඒ ළමා ගායකයා චතුර සුපුන් විජේසිරිවර්ධන අද දවසේදී එක්ස්ට්‍රා ළමා තරු අවසාන සුපිරි තරඟයේ ජනප්‍රියම ළමා ගායකයා ලෙසින් අභිෂේක ලබනවා. හොඳයි දෙන්න ඔබේ අත්වල සන්නාදය චතුර සුපුන් විජේසිරිවර්ධන රුපියල් ලක්ෂයක මුදල එවැගේම සම්මානය ස්වාධීන රූපවාහිනී ඩීටී සම්මානය අද ඔහුට හිමි වෙනවා. චතුරටත් ජනිත්තත් හැකියාව ලැබුණා මෙවර සම්මානයෙන් පිදුම් ලබන්නට ජනප්‍රියම සහ දක්ෂතම දෙයන්ෂයෙන්. Muda